බ්‍රවුන්ස් පසුගිය වසරට රුපියල් බිලියන 29ක ලාභයක්, ඒ කියන්නේ කොටසක රුපියල් 152ක ලාභයක් වාර්තා කරලා තියෙනවා. හැබැයි මේ බිලියන 29 එන්නේ රුපියල් බිලියන 64ක ගේන් ඔන් බාගෙන් පර්චේස් එකක් එක්ක. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ගනුදෙනු වලින් හම්බෙන ලාභයක් නෙමෙයි. ඒ ලාභය ඇත්තටම එන්නේ ඒ කට්ටිය ඒ වසරේදී මිලදී ගත්ත සමාගම් වල වත්කම් වල වටිනාකම පදනම් කරගෙනයි. ඒ කියන්නේ මේ ගේන් එක නැත්තම් සමාගම ඇත්තටම බිලියන 35ක් පාඩුයි. ඒක නිසා සමාගම ගැන හරි අවබෝධයක් ගන්න ප්‍රොෆිට් එකෙන් බෑ. ඒක නිසා ෆියුචර් කෑෂ් ෆ්ලෝ වැලුවේෂන් එකක් අපිට කරන්න ඕන. ඒකට අනුව සමාගමක එක ෂෙයා එක රුපියල් 440ක් වටිනවා. ඒ කියන්නේ දැන් මිල රුපියල් 186කට ට්‍රේඩ් වෙන බ්‍රවුන්ස් ෂෙයා එක ඇත්තටම මේ වගේ දෙගුණයක් වටිනවා. නෙට් ඇසෙට් එක ගත්තත් එක ෂෙයා එකකට රුපියල් 470ක නෙට් ඇසෙට් වැලියු එකක් තියෙනවා. ඒත් එක්කම ඉස්සරහට එයාලගේ එන්න තියෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් සේල්ස් එකත් එක්ක බැලුවහම එයාලට රුපියල් බිලියන 1.75ක වගේ ලාභයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ එක ෂෙයා එකකට රුපියල් 7ක 8ක අතිරේක ලාභයක් ලබන වසරේ සිට එක් වෙනවා. හැබැයි අපි මේ කොටස පොසිටිව් විදියට දකිනවා. ඒ කියන්නේ ඇත්තටම අන්ඩර් වැලියු ෂෙයා එකක් විදියට මේ ෂෙයා එක සලකන්න පුළුවන්. හැබැයි ඩිවිඩන්ඩ් නම් සතයක්වත් ගෙවන්නේ නැහැ. ඒක නිසා ආජයන්ගේ තියෙන නෙගටිව් මතය නිසා මේ කොටසකට තියෙන ඉල්ලුම නම් සෑහෙන්න අඩුයි.